හායි කොහොමද මගේ යාළුවනේ? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ අද යනවා අපි අද මෙහි නිවාඩු දවසක්. ඉතින් ආච්චිත් එක්ක පොඩ්ඩක් එළියට යනවා. මේ ගිහලා බලමුකෝ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ආච්චි අරන් අරයන ඉස්සරලා යනවා. මම මේ පස්සෙන් එන ගම. ඉතින් බලමු ගිහිල්ලා අපි කොහෙද යන්නේ, මොනවද කරන්නේ, මොනවද තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් එන්න පරක් වුණාද. ඉතින් යන්කෝ බලන්න මොනවද තියෙන්නේ. අපි යන පාර ඔලිව් ගස් තියෙනවා, වාහන තියෙනවා නවත්තලා. ඉතින් මේ තියෙන ඔලිව් ඉස්සර නම් ඔලිව් මේ වගේ පිරීලා තිබුණා. දැන් ඉතින් ඒක ඔලිව් කඩලා දැන් තියෙන්නේ මේ හිස් ගස් තමයි. පොඩි ගෙඩියවත් සමහර තැන්වල තියෙනවා ගෙඩි. මේ පේනවද? ඇතුලේ තියෙනවා. මේ වගේ කළු පාටට ඉදිලා තිබුණාම ඔක්කොම කඩලා තියෙන්නේ. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඔලිව් ගහක ගෙඩි තිබුණා. අර ගස්වල නම් තිබුණා ඇතුලේ. ඉතින් පාරේ යනකොට මේ පාර දෙපැත්තේ මේගොල්ලෝගේ හදලා තියෙනවා මේ. මෙතන යන්. දැන් ඉතින් ඔය යනවා. පේනවනේ. හරි මහන්සි පයින් ඇවිදින්නත් නෑ නිතරම. ඒ හින්දා මේ තියෙන මේ බිල්ඩින් වල මේ කුණු දාන තැන්. මේ බක්කි වලට තමයි කුණු දාන්නේ. හරි පිළිවෙලට ඉතින් පේනවනේ ලස්සනට තියෙන හැටි මේ ක්ලීන් එකට. අපේ ලංකාවේ නම් මේ ගෙවල් ගාව මෙහෙම තියෙයිද? නෑ මේ වගේ හරි පිරිසිදුයි. මෙතන තමයි අපිට පොළ තියෙන්නේ. මේ අපි සාමාන්‍යයෙන් මෙහෙම බ්‍රහස්පතින්දාට පොළ තියෙනවා. මෙතන තමයි පොළ. මේ තියෙන බස් එකක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා දාන්න ගොඩක්. වාහනත් ගෙනල්ලා ගහනවා. මේ පාක් කරනවා. මෙතන තමයි මේ පල්ලියට එන එහා පැත්තේ අර තියෙන ලොකු පල්ලියක්. පල්ලිය ළඟ තියෙන මේ පාක් එක තමයි මේ. මේවා මේ වට කරලා ටෙන්ට් ගහලා හදලා තියෙන. ඒකේ තමයි පොළ තියෙන්නේ. අන්න බලන්න මේ තමයි රෙදි දාන්නේ. මේ තියෙන්නේ පරණ රෙදි නෙමෙයි, මේවා හොඳ ඇඳුම් ගෙනල්ලා මේවට දානවා. මේ ඇවිල්ලා ඇරලා ගන්න. මෙතන තමයි මේ ඇඳුම් දාන තැන. මේව ඇරලා නෙමෙයි, මේක නම් මේ කඩලා වගේ මේකට තමයි දාන්නේ. ඉතින් මේක නම් මේ කඩලා වගේ ඇඳුම් ගන්න. මේවට තමයි ගෙනල්ලා දාන්නේ මේ ඇඳුම්. මෙහි ඔය රෙඩ් ක්‍රෝස් එකට වගේ මෙහි පාවිච්චි කරලා අඳින්න පුළුවන් ඇඳුම් තියෙනවා. ඒවා ගෙනල්ලා දානවා. ඒ දාපුවාම මේ වගේ තියෙන ඒවා තමයි මේ අරගෙන මේ එක එකනට දෙනවා. සමහර කට්ටිය ඉන්නවා ඇවිල්ලා මේව අරගෙන මේ ඔය අරන් ගිහලා විකුණනවා. මේ මෙතන තියෙන මේ පල්ලියේ එක මේ තියෙන්නේ. මේකට ඇඳුම් ගෙනත් දාපුවාම මේ පල්ලියේ කට්ටිය අරගෙන මේගොල්ලෝ බෙදලා දෙනවා. මේවා නම් ඉතින් මේ අර තියෙන අපි මේකට තමයි අපේ මැඩම්ලා හැම ගෙනල්ලා ඇඳුම් දාන්නේ. එතකොට මේ පල්ලියෙන් අරගෙන බෙදලා දෙනව නැති බැරි අයට. හරි හොඳයි මෙහෙ. ඉතින් අර අනිත් ඒ වගේ තියෙන ඒවා ඒ කඩලා අරගෙන සමහරු ඒවා අරන් යනවා ගෙවල් වලට අරන් ගිහලා විකුණනවා. සමහර කට්ටිය ඉතින් මේ නැති බැරි අයට බෙදලා දෙන්න තමයි ඔය ගොඩක් අය ඒවට ගෙනල්ලා දාන්නේ. ඉතින් අපි දැන් පල්ලිය ළඟට ඇවිල්ලා ඉන්නේ. බලමුකෝ ගිහිල්ලා. ඉතින් ඔන්න අපි පල්ලිය ළඟට ආවා. මේ පල්ලිය ළඟ තමා මේ තියෙනවා කියලා කීවේ මේ ස්වීට් කඩයක්. ලුකු මාතස් කියලා. ඒක අද දවසට විතරයි මේගොල්ලෝගේ ස්පෙෂල් ඩේ එක. ඉතින් අපි යන් ඉස්සරහට ගිහින් බලන්න. ලොකු මාතස් කඩේ කොහෙද තියෙන්නේ කියලා. ඒක වහලා දන්නේ නැහැ කියනකොට. මේ තියෙන්නේ මෙතන. මේක තමයි. පැණි බූන්දි වගේ තමයි ඒවා. එන්නකො බලන්න. මේ තියෙන්නේ මෙතන තමයි හදන්නේ. මේ හදනවා. මේ තියෙනවා. මේගොල්ලෝ තමයි හදන්නේ ඉතින්.
අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. හදලා දෙනවා. පොලිමේ ඉන්න ඕන. පොලිමේ ගිහිල්ලා ගමු බලන්න එහෙනම්. Aires. Títeles. Yes. Para você girar, ele não se chama. තාම හදනවා මෙතනින් තේනවා හදන හැටි. තෙලේ ඇදලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒක මේ පැණි එකට දාලා පැණි එකේ තමයි මේ කලවම් කරන්නේ. ඊට පස්සේ අර ට්‍රේ එකට දානවා පැණි ටික. ඊට පස්සේ තමයි ඒව තමයි මේ අරක බෝල බෝල බැදෙන්නේ ඒව තමයි. ඊට පස්සේ ඒක මෙතන දාන පැණි ටික. එතන තව තියෙනවා. ඒක ශමාෂි කියලා කියන්නේ. එකක් තියෙනවා. හරි රසයි මේ අද දවසට මෙහි ගොඩක් ෆේමස් මේක. අද දවසට හැමෝම මේවා තමයි කන්නේ. මෙන්න යාළුවනේ අපි ආපු පල්ලිය. ඉතින් මේක තමයි අපේ ගේ ළඟ තියෙන පල්ලිය. ඉතින් මේ මෙතෙන්ට ඇවිල්ලා අපි දැන් ගත්තා. ගන්න ආපු ඒවා අරගෙන දැන් ඉතින් යන්නයි යන්නේ. මේ පැත්තෙන් ගෙදර යන්න ඕන. ඒක කලින් අපි ආච්චි පොඩ්ඩක් පල්ලිය ළඟට අරන් යනවා. මොකද පල්ලිය නම් වහලා. හැමදාම අපි පල්ලිය යනකොට පල්ලි වහලා තියෙන්නේ. මෙතෙන්ට තමයි ආවේ අපි. මේ බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ තමයි ඉතින් පල්ලිය. ඇතුළට යන්න බෑ. ඇතුළ වහලා තියෙන්නේ. උදේම නම් මේක ඇරලා තියෙනවා. අපට උදේම පල්ලිය ඇරලා තියෙනවා එන්න බෑ ආච්චි වරා. මොකද මේ අපේ ආච්චි නිදි. දැන් ඉතින් අර එනවා ඒ ලස්සනට ඔලිව් ගස් හදලා තියෙනවා. ඇතුළෙත් මේ පේනවනේ ඔයගොල්ලෝ. අරන්න ලස්සනට මොනවද තියෙන්නේ කියලා. මේ ලස්සනට අර අපේ පන්සලේ අර පන්සල් වල අඳින්නේ බුදුරු පිළුම ඒ වගේ බුදු රූප අඳිනවා වගේ මේගොල්ලෝ මේ ජේසුස් වහන්සේගේ ඒ ආගමට අදාළ එක අයගේ ඒ කියන්නේ අර මේගොල්ලෝ ජේසුස් වහන්සේ විතරක් නෙමෙයි මේගොල්ලෝගේ එක ඉන්නේ ඒගොල්ලෝගේ තමයි මේ පින්තූර ඇඳලා තියෙන්නේ. ඉතින් මේවා ඇඳලා ලස්සනට මේ තියෙනවා. අපිට විහාරයක් ඇතුළට එහෙම ගිහාම තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පින්තූර එක දේවල් ඇඳලා ඒ වගේ තමයි. මෙයාලගෙත් මේවා ඇඳලා ලස්සනට මිනිස්සුන්ට බලන්න දාලා තියෙන මේ හැම එකකටම ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් මම නම් ඇත්තට මේ ගැන විස්තර කරන්න දන්නේ නැහැ. මේ තියෙන ඔලිව් ගහ, මේ තියෙන ඔලිව් ගෙඩි, මේ ඇතුලේ හදලා තියෙන ඔලිව් ගහක්.
හරිම ලස්සනයි. ඉතින් මේගොල්ලෝගේ කල්චර් එක. මෙතන තියෙන පොඩි ගවලෙනක් වගේ හදලා මම ඔයගොල්ලන්ට ඒකත් පෙන්නන්නම්. ඉන්නකෝ ඉස්සරලා මේක බලන්න. මේ තියෙන්නේ මොකද තාම මේ ක්‍රිස්මස්නේ. ඉතින් මේ තියෙන්නේ මේ ගවලෙනක් හදපු එක. පේනවනේ. හරිම ලස්සනට ඒගොල්ල මේ කාලෙට මේක තියනවා. ඊට පස්සේ මේක වෙනස් කරනවා. ඉතින් මේ තමයි අපේ චර්ච් එක. මේ තියෙන්නේ කලින් ගියපු තැන නෙමෙයි මේ දැන් වෙන තැනක්. නැත්නම් හැමදාම මම මීට කලින් චර්ච් එකක වීඩියෝ එකක් දාලා ඇති. ඕගොල්ලෝ බලලා ඇති. මේ අපේ ගෙට ළඟම චර්ච් එක. ඉතින් දැන් අපි යන්නේ. මේ බලන්න යාළුවනේ මේක තමයි සමන් පිච්ච වැලක් මේ. ඒ වගේම බලන්න මෙතන ලස්සනට මේ පොපි මල් අපේ ලංකාවේ තියෙනව නේද? මේ බලන්න මාරම ලස්සනයි. ලස්සනට බලන්නකෝ. මේ ගෙවල් ලස්සනට හදලා තියෙන මේක ඔලිව් ගහ. මෙහි ඉතින් වැඩිපුරම තියෙන ඔලිව් තමයි. ඉතින් ඔය ලස්සන දර්ශනත් එක්ක අපි අද ආපු ගමන ඉතින් නිමා කරන්න තමයි තියෙන්නේ. දැන් අවුව සැරයි. වීඩියෝ උනත් දැන් පැහැදිලි නෑ. ඉතින් මේ සොර්පාස් බිල්ඩින් එක. බේකරියක් මේක. පේනවද? ඉතින් එහෙනම් දැන් මෙතනින් අපිට වීඩියෝ එක අවසන් කරන්න වෙලාව හරි. මෙතන තියෙන ලෙමන් ගහ, දෙහි ගහක්. ලෙමන් පේනව නේද? හැදෙනකොට හැදෙන හැටි. හරිම ලස්සනට හැදිලා තියෙන්නේ. මෙහෙ එහෙම තමයි හැදෙන්නේ ගස්වල. මේ බලන්න පොපි මල්. ඔය හැමදේම තියෙනවා. ඉතින් මේ පාර දිගේ යනකොට ඕගොල්ලන්ට පෙන්වන්න જાති නම් ඉතින් ගොඩක් තියෙනවා. වීඩියෝ එක අවසන් කරන්න හදනවා කිව්වටත් බෑ. බලන්නකෝ මේ තව දෙහි ගහක්. මේකෙත් දෙහි ලස්සනට පිපිලා තියෙන හැදිලා තියෙන හැටි පේනව නේද? අර එහා පැත්තේ මල් පිපිලා තියෙනවා කියලා දෙහිත් පිපිලා තියෙනවා. මේ මලුත් තාම තියෙනවා. දෙහි වල පිපෙනවා. මේ දෙහි මුරේ ඉවර වෙනකොට ආයෙත් මේ විදිහටම දෙහි හැදෙනවා මෙහි. ඒ හින්දා තමයි මේ තියෙන ලස්සනට මල් ඒව නම් තාම පිපිලා නැහැ. එහෙම තමයි. අර බලන්න අර ලස්සන අර ගස්වල. ඉතින් එහෙනම් අපි දැන් මේ වීඩියෝ එක අවසන් කරන්න නේද? මේ ගහේ ලස්සනත් විඳගෙනම ඔයගොල්ලන්ට සමු දෙන්නම් එහෙනම්. ඉතින් යාළුවනේ එහෙනම් ඔන්න දැන් අපි මේ වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ අවසන් කරන්න. මේ අපි අද ගිහින් ගත්ත ඒවා. මේවා තමයි කන්නේ අද දවසේ. ඉතින් එහෙනම් මගේ channel එකේ වීඩියෝ බලන ඔයාලට හැමදාමත් වාගේ බොහෝම ස්තුතියි. වීඩියෝ බලන්න, share කරන්න, comment කරන්න. ඉතින් මේ මොන හරි අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒවටත් මම උත්තර දෙන්නම්. ඉතින් අමතක නොකර subscribe කරන්න. එතකොට අර bell icon එකක් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලෝ notification එකක් එනවා. ඉතින් එහෙනම් ඕගොල්ලෝට බොහොම ස්තුතියි. ආදරේ. එහෙනම් bye.